සුටි ශ්‍රී ලංකා ඉතින් තවත් ලස්සන එපිසෝඩ් එකකට සතුන්ට පරිසරයට ආදරය කරන ඔගොල්ලෝ හැමෝම හරිම ආදරෙන් පිළිගන්නවා. මම මිහිරාජ් නානායක්කාර. ඉතින් පුරුදු විදිහටම අදත් අපි ඇවිල්ලින්නේ දෙහිවල ජාතික සත්වෝද්‍යානය ඇතුළට. අද අපි කතා කරන්න යන්නේ ටිකක් විශේෂිත වඳුරු විශේෂයක් ගැන. ඒ තමයි ස්පයිඩර් මංකීස්ලා. හරි ඉතින් මේ ස්පයිඩර් මංකීස් එහෙම නැත්නම් මකුළු වඳුරන් ගැන කතා කරන්න අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ අපේ මේ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සංවර්ධන නිලධාරී අපේ ශ්‍යාමල් සමරනායක අයියා ඉතින් හරිම ආදරෙන් පිළිගන්නවා. හරි ඉතින් මේ ස්පයිඩර් මංකීස්ලා එහෙම නැත්නම් මේ මකුළු වඳුරු ගත්තයින් පස්සේ මේගොල්ලන්ගේ සැලකෙන්නේ මේ නව ලෝක වඳුරු විශේෂයක් විදියට. ඒ කියන්නේ මේ නිව් වර්ල්ඩ් මංකී ස්පීෂිස් එකක් කියලා අපි කියනවා. ඒ මොකද මේගොල්ලෝ මේ ඇමරිකාව මේ ආශ්‍රිතව තමයි යත්ත වෙලා ඉන්නේ. ඉතින් මේගොල්ලෝ මේ නවලෝක වඳුරන් සහ පැරණි ලෝක වඳුරන් ගත්තයින් පස්සේ මේගොල්ලන්ගේ මේ ව්‍යාප්තිය විතරක්ම නෙමෙයි මේගොල්ලන්ගේ මේ තව ලක්ෂණ මේගොල්ලන්ගේ ඇඩැප්ටේෂන්ස් මේ හැම දෙයකින්ම මේගොල්ලෝ එකකට එකක් වෙනස්. ඉතින් අය මුලින්ම අපි කතා කරමු මේගොල්ලෝ මේ නවලෝක වඳුරන් විදියට අයිති වෙන මොනවද මේගොල්ලන්ගේ පෞද්ගල විද්‍යාත්මක වර්ගීකරණය මොකක්ද කියන එක ගැන. චුට්ටක් මම කියලා ඉන්නම්. නවලෝක වඳුරෝ පැරණි ලෝක වඳුරෝ කියන්නේ මොකක්ද කියලා අපි දන්නවා. සාමාන්‍යයෙන් පැරණි ලෝක වඳුරන් කියලා අපි හඳුන්වන්නේ ආසියාව, ඊළඟට අප්‍රිකාව, යුරෝපේ වගේ රටවල් වල හිටපු සත්තු තමයි අපි පැරණි ලෝකේ කියලා ගන්නෙ. ඒකට විශේෂයෙන්ම අප්‍රිකාව ආශ්‍රිතව හිටපු සතුන් තමයි එහෙම නැත්නම් ආසියාව අපේ වගේ රටවල් වල ඉන්න වඳුරෝ තමයි පැරණි ලෝක වඳුරන් විදිහට ගන්නෙ. නමුත් මේගොල්ලන් ඇමරිකාව, මධ්‍යම ඇමරිකාව විවිධ ප්‍රදේශවල තමයි මේ වඳුරෝ බිහි වෙලා තියෙන්නේ, පරිණාමය වෙලා තියෙන්නේ. ඔකට හේතුව වෙන්නේ අර ඇමරිකාව පසුකාලිනව තමයි මේ ගවේෂණය කරන්න යුරෝපියන් විසින්. ඒක මේ හරි යුරෝසෙන්ටික් විදිහට ඒගොල්ලෝ කියනවා මේක නවලෝකය කියලා. නවලෝකය කියලා. ඒකින්ද තමයි මේ පස්සේ කාලෙකදී වඳුරගෙන තමයි මේගොල්ලන් මේ විදිහට කියලා කියන්නේ. හැබැයි ඒගොල්ලන්ගේ මේ නවලෝක වඳුරන්ගේ අර මේ පැරණි ලෝක වඳුරන්ට වැඩිය යම්කිසි වෙනස්කම් කීපයක් තියෙනවා. ඉතින් ඒක විශේෂ ඒ වෙනස්කම් ටිකත් මේගොල්ලන්ගේ අපිට දකින්න තියෙනවා. මොකද ඒගොල්ලන් දැන් පැරණි ලෝක වඳුරන්ගේ ගත්තොත් එහෙම වලිගය දිගයි. දැන් අපේ රටේ ඉන්න වඳුරෝ රිලව් ඒ වගේ කට්ටියගේ වලිගයක් තියෙනවා දිග. හොඳ මේ ප්‍රමුඛ නහයක් තියෙනවා. ඒත් මේ නවලෝක වඳුරන්ගේ ඒ විදිහට මේ අපේ ඒ කියන්නේ අර මේ වඳුරන්ට තියෙන වලිගය නෙවෙයි, වෙනත් වලිගයක් තමයි මේ නවලෝක වඳුරන් විදිහට මේගොල්ලන්ට පිළිහිලා තියෙන්නේ. ඒත් එකම නහය ගත්තොත් ඒවත් වෙනස්කම් තියෙනවා. ප්‍රමුඛ නැති නහයක් තමයි මේගොල්ලන්ට පිළිහිලා තියෙන්නේ. ඒ අපි කතා කරේ මේ නවලෝක සහ පැරණි ලෝක වඳුරන්ගේ වෙනස්කම් ව්‍යාප්තිය අරුණම තියෙන මේගොල්ලන්ගේ බාහිර ලක්ෂණ වල තියෙන වෙනස්කම් තමයි අපි කතා කළේ. එතකොට අපි මේ කලුණුත් ඇහුවම මේගොල්ලන්ගේ මේ විද්‍යාත්මක වර්ගීකරණය ගැන ටිකක් කතා කරමු. ඇත්තටම දැන් මේගොල්ලන් සතුනේ. එතකොට අපි දන්නවා කින්ඩම් එක මේගොල්ලන්ගේ ඇනිමාලියා කින්ඩම් එකේ ඉන්නේ. ඊළඟට මේගොල්ලන් කෝඩේට්ස්ලා මේ කුෂ්ඨ රජ්ජුවක් තියෙන සතුන් නිසා අපි කෝඩේට් ෆයිලම් එකට තමයි දාලා තියෙන්නේ. ඊට පස්සේ ඕඩේ එක ගත්තොත් මේගොල්ලන් ප්‍රයිමේට්ස්ලා. ඊට පස්සේ මේගොල්ලන් තවදුරටත් බෙදීගෙන එනකොට ඒගොල්ලන් අපි ඇට්ලිඩේ කියලා කුලයකට තමයි දාන්නේ. එතකොට මේ ගොල්ලන්ගේ ජීනස් එක වෙන්නේ ඇට්ලිඩේ. ඊට පස්සේ මේගොල්ලන්ගේ ජියෝෆ්‍රොයි කියන ස්පීෂීස් එක තමයි මෙතන ඉන්නේ. අපි කළු වඳුරු කියලා සලකන්නේ මේ මකුළු වඳුරන්ගේ කළු වඳුරු ස්පීෂීස් එක තමයි මේ මෙතන ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. හරි. එතකොට අයියේ මේ අපි දැන් මේගොල්ලෝ ගැන කතා කරද්දී අපි කිව්වා මේ නවලෝක වඳුරන් විදිහට මේගොල්ලෝ අපිට දකින්න ලැබෙන්නේ ඇමරිකාව ආශ්‍රිතව කියලා. එතකොට මේගොල්ලන්ගේ ව්‍යාප්තිය රටවල් විදිහට අපි ගත්තොත් කොහොමද මේගොල්ලන්ගේ ව්‍යාප්තිය සහ මොන වගේ මේ ජෛව කලාපවලද මේගොල්ලන් අපිට දැක ගන්න හම්බ වෙන්නේ?
ඒගුලන් ඇතරම ඇමරිකාවේ මධ්‍යම ප්‍රදේශයට ආශ්‍රිතවත් පහල කොටසට දකුණු ඇමරිකාව. දකුණු ඇමරිකාව වෙන්න තමයි වැඩිපුරම පිහිල්ල තියෙන්නේ. එතකොට දැන් මේ වනාන්තර ප්‍රදේශය ගත්තොත් එහෙම නිවර්තන සහ උපනිවර්තන කියන වනාන්තරවල තමයි මේගොල්ලන්ගේ ව්‍යාප්තිය වැඩිපුරම දකින්න පුළුවන්. ඒ වනාන්තර ඇතුළේ ගත්තොතින් මේගොල්ලෝ අපිට හම්බෙන්නේ සාමාන්‍යයෙන් ඉහළම ස්තරවල නේද? උඩම වියන ආශ්‍රිතවල නේද? වනාන්තරයක අපි දන්නවන්නේ බිම්ස්තරයක් තියෙනවා, ඊළඟට කැනපිලේ එකක් තියෙනවා, ඒ කියන්නේ වියන්ස්තරය කියලා අපි හඳුන්වන්නේ. ඒකට මේ වඳුරෝ පරිණාමය වෙලා තියෙන්නේ ඇත්තටම ඒ වියන්ස්තරය ආශ්‍රිතව ඉන්න තමයි මේගොල්ලන් පරිණාමය වෙලා තියෙන්නේ. මොකද මේගොල්ලන්ගේ අපි ගාත්‍රා සැකැස්ම වලිගේ වගේ ලක්ෂණ බැලුවොත් එහෙම ඒවා මේ පිහිටලා තියෙන්නේ, අනුවර්තනය වෙලා තියෙන්නේ ඒ වැඩිපුරම අතු සහිත රුක් කලාපයන් වල අල්ලගන්නම තමයි මේගොල්ලන්ගේ මේ ගාත්‍රා වගේම වලිගයක් හැඩගැහිලා තියෙන්නේ. ඒ විදිහට තමයි මේගොල්ලන්ගේ වාසස්ථාන සකස් වෙලා තියෙන්නේ. ඔගලන්ට මේ හොඳට මෙයා බැලුවොත් පේනවා මෙයා ගොඩක් වෙලාවට මෙයාගේ වලිගෙන් විතරක්ම පුළුවන් මෙයාට මුළු ඇඟම දරාගෙන එක අත්තක් අල්ලගෙන නේද? ඔව්. වලිගෙන් මුළු ඇඟේම බර වලිගෙන් දරාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා මේගොල්ලන්ට. හරි. එතකොට ශාමල්ලා ඊළඟට අපි කතා කරමු මේගොල්ලන්ගේ මේ විශේෂ මොනවද තියෙන්නේ? මේගොල්ලන්ගේ තව උපවිශේෂ තියනවාද? ඔව්, සාමාන්‍යයෙන් මේගොල්ලන්ගේ විශේෂ 7ක් පමණ අඳුනගෙන තියෙනවා. ඉතින් ඒ එක එක විශේෂයන් ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ අපි නම් වශයෙන් නොකියුවත් වර්ණ වශයෙන් හඳුනා ගැනීමේදී දුඹුරු පැහැති ලෝම සහිත සතුන්, දැන් මේගොල්ලන්ගේ නම් බොහොම කළු පැහැති වර්ණ සහිත මේ ස්වභාවයක් තමයි පේන්නේ. ඊළඟට රතු පැහැති සමහි වර්ණයක් තියෙන සතුන්, ඒ වගේ වර්ණ රටාවෙන් මේ සතුන්ව වෙනස් කරලා අඳුනගන්න පුළුවන්. ඒත් එක මුහුණේ පැහැයත් මේගොල්ලන්ගේ වෙනස් වශයෙන් දකින්න පුළුවන්. හරි. එතකොට ශාමල්ලා මේගොල්ලන්ගේ මේ ආහාර රටාව ගැන අපි ටිකක් කතා කරමුකෝ. එතකොට අපි කියනවා මේගොල්ලන්ගේ මේගොල්ලෝ ප්‍රධාන වශයෙන්ම පළතුරු තමයි ආහාරයට ගන්න කියලා අපි කියනවනේ. එතකොට තව ඇට වර්ග, කොළ ජාති, මල් ඕවා ආහාරයට ගන්නවා. 70%ක්ම පළතුරු තමයි මේගොල්ලන්ගේ මේ ආහාර වේල ස්වභාවික පරිසරයේදී. සහ අපි කියනවා මේගොල්ලෝ මේ ඊට අමතරව පොඩි ක්‍රුමීන් සහ බිත්තර වගේවත් ආහාරයට ගන්නවා කියලා. එතකොට මේ ඔය ස්වභාවික පරිසරයේදී මේ ආහාර වේල ලැබෙන්නේ මේගොල්ලන්ට. එතකොට මේ අපේ දෙහිවල ජාතික සත්වෝද්‍යානය ඇතුළේදී කොයි වගේ ආහාර වේලක්ද ලැබෙන්නේ? ඔව්, ඇත්තටම දැන් අපි දන්නවා දැන් සතෙකුට ඒගොල්ලන්ගේ ස්වභාවික පරිසරයේ ලැබෙන ආහාර වගේම සමාන ආහාර වේලක් අපි දෙහිවල සත්වෝද්‍යානයෙන්වත් ලබා දෙන්න සෑහෙන ප්‍රමාණයක් උත්සාහ කරනවා. ඉතින් මේක පශු වෛද්‍යවරුන්ගේ නිර්දේශය මගින් තමයි මේ ආහාර වේල සකස් වෙලා තියෙන්නේ මේගොල්ලන්ට. ඉතින් ඒ ආහාර වේල ගත්තොත් එහෙම ඒකෙත් අර ඔයා කිව්වා වගේම වැඩිපුරම තියෙන්නේ මේ පළතුරු සහිත ආහාරයන් තමයි තියෙන්නේ. නම් වශයෙන් කිව්වොත් එහෙම කෙසෙල්, පැපොල්, කොමඩු, ඒ වගේ විශේෂ මේ ප්‍රමුඛ පළතුරු වර්ගත්, ඒත් එක්කම ඇට වර්ග, කඩල, ඒ වගේ ඇට වර්ගත්, සමහර වෙලාවට කොළ වර්ග, එළවලු වර්ග ස්වල්ප ප්‍රමාණ වශයෙන්ොත්, ඊට අමතරව මේ විටමින් ප්‍රභේද ඒගොල්ලන්ගේ මනා සෞඛ්‍ය පවත්වා ගැනීමට අවශ්‍ය සියලුම දේවල් දෙහිවල සත්වෝද්‍යානයේ මේ මකුළු වඳුරන්ට අපි ලබා දෙනවා. ඒ ලබා දෙන ආහාරත් මනුෂ්‍ය පරිභෝජනයටත් සුදුසු අලුත්ම ඒවා තමයි ලබා දෙන්නේ. දැන් ඒ වගේම තමයි දැන් අපි මේගොල්ලන්ගේ ස්වභාවික පරිසරය ගත්තොත් එහෙම ඒගොල්ලන්ට දැන් බිත්තර, කෘමි සත්තු, වෙනත් පොඩි සත්තු හම්බ වෙනවනේ. ඉතින් අපි දෙහිවල සත්වෝද්‍යානයේදී මේගොල්ලන්ට දෛනිකව ඒ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරාලීම සඳහා බිත්තර, තම්බන ලද බිත්තර මේගොල්ලන්ට දෛනිකව ලබා දෙනවා. හරි. එතකොටයි මේගොල්ලන්ට මේ ස්වභාවික පරිසරයේ හම්බ වෙනවා වගේම ඒ හා සමානම ආහාර වේලක් තමයි මේ සත්වෝද්‍යානය ඇතුළේදී හම්බ වෙන්නේ. හරි. එතකොට ශමලයා අපි කතා කරමු මේගොල්ලන්ගේ මේ ශරීර ප්‍රමාණ ගැන නිකන්. අපිට බැලු බැලමට නම් අපේ මේ ලංකාවේ හම්බ වෙන වඳුරු විශේෂ වලට වඩා මෙයා ටිකක් කුඩයි වගේ මට පේන විදියට නේද? අපි ඒ ගැන කතා කරමු. ඔව්, ඇත්තටම දැන් මේගොල්ලන්ගේ අපි ශරීරය ගත්තොත් එහෙම දැන් බර වගේ සැලකලා බැලුවොත් කිලෝ 6ක් 9ක් ඒ වගේ ප්‍රමාණයක් තියෙනවා. ඒත් එකම තමයි මේගොල්ලන්ගේ ශරීර දිග ගත්තොත් සෙන්ටිමීටර් 50ක් 60ක් ඒ වගේ ප්‍රමාණයක දිගක් තියෙනවා. ඒ කියන්නේ වල්ගේ අපි ගණන් කරන්නේ නැතුව. ඔව්, වල්ගේ නැතුව
වල්ගේ දිගත් වෙනම සෙන්ටිමීටර් 60ක් වගේ ප්‍රමාණයක් තියෙන සමහරවිට එයාගේ ඒ කියන්නේ මේ ශරීර ප්‍රමාණය වගේම දිග වල්ගයක් කියලා තියෙනවා. සමහර වෙලාවට 80ක් වගේ සෙන්ටිමීටර් 80ක් වගේ දිග ප්‍රමාණයක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ශරීරයේ මේ දිග ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් වල් මොකද ඒගොල්ලන්ගේ අර පරිග්‍රාහී වලිගයක් නේ තියෙන්නේ. ඒ වලිගයේ දිග ප්‍රමාණය ඊට වැඩි වෙන අවස්ථාවන් බොහෝ වෙලාවට දකින්න පුළුවන්. හරි අපි දැන් කිව්වනේ මේගොල්ලන්ගේ වලිගය ගැනයි. ඒ කියන්නේ අපි කියන්නේ ප්‍රිහෙන්සයිල් ටේල් එකක් මේගොල්ලන්ට තියෙනවා කියලා. ඒ කියන්නේ හොඳට ග්‍රහණය කරගන්න හැකියාව මේ වලිගයට තියෙනවා. මේ අනුවර්තනය ගැන මොනවදයි? ඔව් ඇත්තටම දැන් අපි දන්නවා අපේ ලංකාවේ ඉන්න වඳුරු එහෙම නැත්නම් රීලව් ඒ වගේ කට්ටිය වලිගය පාවිච්චි කරන්නේ මොන වගේ වැඩවලටද? ඒගොල්ලන් දැන් අත්තක් දිගේ යනකොට බැලන්ස් කරගන්න සමබරව සිටින්න වැටෙන්නේ නැති වෙන්න ඉන්න. නමුත් මේගොල්ලන් ඒ වලිගය පාවිච්චි කරන්නේ බොහෝ වෙලාවට අත්තක එල්ලිලා ඉන්න. ඒ කියන්නේ මේ එයාට සමහර විට දැන් එහා අත්තේ තියෙන පළතුරු ගෙඩියක් කඩා ගන්න. නැත්නම් මලක් කඩා ගන්න. කොළ අත්තක් කඩා ගන්න. ඒ වගේ දේවල් වලදී එයාට මේ හොඳ ස්ථාවරව ශක්තිමත්ව අර මෙහා අත්තේ ඉන්න තමයි ඒ වලිගය පාවිච්චි කරන්නේ. ඒක මෙයාටම හරි සුවිශේෂී ලක්ෂණයක් නේද? ඒක මේ මකුළු වඳුරන්ට තියෙන විශේෂිත වූ අනුවර්තනය. අපි ඒකට සිංහලෙන් කියන්නේ මේ පරිග්‍රහී වලිගය කියලා ප්‍රිහෙන්සයිල් ටේල් එක. ඉතින් මේගොල්ලන්ව ලේසියෙන් අඳුර ගන්නත් පුළුවන් ඒක හින්දා. ඇත්තටම දැන් මේගොල්ලන්ගේ නම හැදිලා තියෙන විදිහ අපි කතා කරුවොත් එහෙම මේ ඒගොල්ලන්ගේ නම හැදෙන්න හේතුවක් මේගොල්ලන්ගේ අත්පා බොහොම සීන් අත්පා තමයි තියෙන්නේ. මේ අත්පා අපි කියනමු වලිගයයි ඔක්කොම එකතු වුණාම ඇඟිලි 5ක් වගේ තමයි දකින්න තියෙන්නේ. ඒ කියන්නේ මේ සිහින් ප්‍රමාණයත් එක්ක මකුළුවෙක්ගේ ස්වරූපයක් තමයි කළු පැහැති ශරීරයේ දකින්න තියෙන්නේ. ඒක නිසා තමයි මේගොල්ලන්ට මේ මකුළු වඳුරා කියන නම පට බැඳිලා තියෙන්නේ. හරි එතකොට මේගොල්ලන්ගේ ගාත්‍රා ගත්තම ශාමල්ලයි මේ අපි කියනවනේ මේ ඇඟිලි පොඩ්ඩක් මේගොල්ලන්ගේ කොපු වගේ හැඩ ගැහිලා තියෙනවා කියලා සහ මේගොල්ලන්ගේ මේ මහපට ඇඟිල්ල ගත්තාම විශේෂම ලක්ෂණයක් ඒක මේ ෂේ වෙලා ගිහිල්ලා තියෙනවා නේද? ඔව්. ඇත්තටම දැන් මේ අපි සාමාන්‍යයෙන් දැන් අපේ අත් ගත්තොත් එහෙම අපේ මහපට ඇඟිල්ල එහෙම නැත්නම් අනිත් වානරයන්ගේ වඳුරන්ගේ ඇඟිලි ගත්තොත් තරමක් දිග මහපට ඇඟිල්ලක් අපිට දකින්න තියෙනවා. නමුත් මේගොල්ලන්ගේ අනිත් ඇඟිලි හතර බොහොම සිහින් දික් වෙලා තියෙනවා. අර මහපට ඇඟිල්ල ප්‍රමාණයෙන් කුඩා වෙලා තියෙනවා. ඒක සමහර විට අර නිතර පැටලෙනවා වගේ ගතියක් ඉඳ සහ භාවිතා නොවෙච්ච නිසා එහි ප්‍රමාණය අඩු වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ ඇඟිලි සිහින් උනත් මේගොල්ලන්ගේ බර දරා ගන්න ගන්න මේ ඒක ප්‍රශ්නයක් වෙන්නේ. ඒගොල්ලන්ට හොඳට අතුවල ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. හරි එතකොට ශාමල්ලයි අපි කතා කරමු ඊළඟට මේගොල්ලන්ගේ මේ අභිජනනය ගැන. එතකොට මේගොල්ලන්ගේ කොහොමද පැටව බෝ කිරීම සහ පැටවුන් මේ ඇති දැඩි කිරීම කොහොමද ඒ දේවල් සිද්ධ වෙන්නේ? ඔව් සාමාන්‍යයෙන් මේගොල්ලන් වරකට එක පැටියෙක් වගේ තමයි දාන්නේ. ඇත්තටම ගැබ් කාලය ගත්තොත් එහෙම දවස් 230ක් වගේ ප්‍රමාණයක් සාමාන්‍යයෙන් විශාල දවස් ප්‍රමාණයක් තියෙනවා. ඒත් තමයි ඉතින් කුඩා කාලයේදී මව සමග පැටවුන් මූලිකවම වාසය කරනවා. ඉතින් මේ පැටවුන් බඩි එහෙම නැත්නම් ශරීරයේ මත හොයාගෙන තමයි මව හැමතැනම යන්නේ. ඒ යන අවස්ථාවන් වලදී අර පැටියගේ වලිගය මවගේ වලිගයත් සමග පටලවලා අර එයාට හොඳ ආරක්ෂිත බෙල්ට් එකක් වගේ ඒක දාගෙන ඒ අවශ්‍ය ගමන ඒගොල්ලන් යනවා. ඉතින් ඒ කියන්නේ මේ තවත් අමතර අතක් වගේම තමයි මේගොල්ලන් වලිගය නේද? වෙනවා. ඉතින් ඒක හොඳ ආරක්ෂාවක් වෙනවා ඒගොල්ලන්ගේ මේ වෘක්වාසී ජීවන විලාසය. හරි. ඒ වගේම අපිට දකින්න ලැබෙන නේද ගොඩක් වෙලාට අය මේගොල්ලෝ වලිගයෙන් එල්ලිලා අර මේ ඔංචිලි බදිනවා වගේ ස්විං කරනවා අපිට දකින්න හම්බ වෙනවා. ඔව්. ඊළඟට අය අපි කතා කරමු මේගොල්ලන්ගේ මේ ආයු කාලය ගැන. කොහොමද මේගොල්ලන්ගේ මේ කැප්ටිවිටි එකේදී කොහොමද සහ ස්වභාවික පරිසරයේදී කොහොමද ආයු කාලය? ඔව්. ඇත්තටම මේ සාමාන්‍යයෙන් අපි වඳුරෙක් මේ මකුළු වඳුරු ගත්තොත් එහෙම ස්වභාවික පරිසරයේදී නම් අවුරුදු 20ක් වගේ ප්‍රමාණයක් මේගොල්ලන්ගේ ජීවන ආයු කාලය තියෙනවා. ඒත් සත්වෝද්‍යානවල සමහර විට ඊට වැඩිය ටිකක් අවුරුදු 5ක් 7ක් වගේ ප්‍රමාණයක් ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. මොකද මේගොල්ලන්ගේ සෞඛ්‍ය මේ සහ මේ අනිකුත් පෝෂණ අවශ්‍යතා ගැන මනවින් සොයා බලන නිසා. හරි එතකොට ශාමල්ලයි අපි මේගොල්ලන්ගේ මේ බුද්ධිමය හැකියාව ගැන ඊළඟට කතා කරමු. අපි කියනවා මේ
නවලෝක වඳුරන්ගේ නිවල් මංගිස්ටිස්ලගෙන් මේ ගොළඟ තමයි බුද්ධීම හැකියාව වැඩිම වඳුර විශේෂය කියලා හඳුන්නවා මේ ස්පයිඩ මංගිස්ස. එතකොට මේගොල් මේක ගැන පිටියක් කතාකර මේ ගොල්ලන්ට පුළුවන්ද අපිට මේ පුහුණු කරන්න මේ පොඩි සිපල් ටූල් සේම් පාවිච්චි කරන්න පුළුවන්ද මේ ගොලන්ට කොහොමද? ඔව් මේ ගොල්ලන්ට මේ සාමාන්‍යයෙන් ඒ වගේ හැකියාවක් තියෙනවා. අපි දන්නවා දැන් අර ගලක් පාවිච්චි කරලා ඒක ගහලා මොන හරි ඇටයක් ඇතුලේ තියෙන එකක් වෙන් කරලා ගන්න. ඒ වගේ මේ හැකියාවන් තියෙනවා. ඒත් එක්කම තමයි මේ ගොල්ලන් දැන් අනිත් අයත් එක්ක පවත්වන සම්බන්ධතා ගත්තත් ඒවත් තරමක් දියුණු සම්බන්ධතා ඒගොල්ලන් දක්වනවා. ඒ කියන්නේ මේ ගොල්ලන්ගේ මේ ආදරය දක්වන්න හගින් හක්කිරීම පවා මේ වගේ මේ බොහොම ලෙන්ගතු ආශ්‍රය කිරීම අපිට දකින්න පුළුවන් වෙනවා. දැන් සාමාන්‍යයෙන් කණ්ඩායමක් විදියට ඉන්නකොට කෑම ගන්න වෙලාවට විතරක් මේගොල්ලන් අර වෙන වෙනම පොඩි කණ්ඩායම් විදියට සකස් වෙනවා. නැත්නම් සාමාන්‍යයෙන් සතුන් 40ක් 50ක් ඒ වගේ විශාල ප්‍රමාණ මේ ට්‍රූප්ස් විදියටත් ඒගොල්ලන් ඉන්නවා. ඉතින් මේ සමාජශීලී බුද්ධිමත් සතෙක් කියලා අපිට හඳුන්වන්න පුළුවන් මේ මකුළු වඳුරන්. හරි. එතකොට ශමලේ අපි කතා කරන්නේ මේගොල්ලන්ගේ ට්‍රූප්ස් ගැන. ඒ කියන්නේ මේගොල්ලන්ගේ කණ්ඩායමකට අපි කියන්නේ ට්‍රූප් එකක් කියලා. ඒකට අපි කියනවා නේද මේගොල්ලන්ගේ මේ ට්‍රූප් එකක නායකත්වය ගන්න සාමාන්‍යයෙන් ගැහණු වඳුරෙක්. වෙනත් කණ්ඩායම් වල වගේ නෙමෙයි. එතකොට ශමල එතනින් එහාට අපි කතා කරු මේගොල්ලන්ගේ මේ මොනවගේ වැදගත්කමක්ද මේගොල්ල ජීවත්වන පරිසරයට තියෙන. ඇතරම මේ ගොල්ලන් අර මේ මංතාචුට්ටක එකතු කරන්න ඔය කිවනේ ගරුප්ස් මේ කෑම ගන්න වෙලාවට ඉගොල්ලන් ගරුප් එක හැදෙනවා. ඊට පස්සේ ආයි මේ කියන්නේ මේ පොඩි ගරුප් හැදෙනවා. ඊට පස්සේ ආයි අර ලොකු ගරුප් එකට යනවා. සමහර විට ගරුප් එකේ ඉන්න පොඩි කණ්ඩායමේ ඉන්න සත්තු මාරු වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් සත්තු 6ක් 8ක් ඒ වගේ ප්‍රමාණයක් තමයි මේ පොඩි කණ්ඩායම් වල ඉන්නේ. ඒක ආහාර ගන්න වෙලාවට තමයි ගොඩක් වෙලාවට අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ කණ්ඩායමේ ඉන්න විවිධ සතුන් වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඒ කණ්ඩායම් ගැහැණු සතුන් විසින් තමයි මූලිකවම ගෙනියන්නේ. තවදුරටත් ඒක දැන් අපි ඒගොල්ලන්ගේ විශාල කණ්ඩායම ගත්තොත් එහෙම ඒකෙත් ගැහැණු සතුන් තමයි මේ කණ්ඩායම මෙහෙවන්නේ. ඒතරම දැන් මේගොල්ලන්ගේ මේ ආහාර ගැනීමේ රටාව සලකලා බැලුවොත් එහෙම වනාන්තරවල හොඳ පැවැත්ම පවත්වා ගැනීමට. ඒ කියන්නේ මේ ඇතර මකුළු වඳුරු කියන කට්ටිය ඒ පරිසර පද්ධතිය කීස්ටෝන් ස්පීෂීස් එකක් වගේ බොහෝ වෙලාවට ක්‍රියා කරනවා. මොකද මේගොල්ලන් තමයි මේ ඒ පරිසර පද්ධතියේ ශාක ව්‍යාප්තිය පාලනය කරන්නේ. මේගොල්ලෝ පළතුරු වර්ගනේ වැඩිපුර ආහාරයට ගන්න. එතකොට දැන් ඒ ඇට මේගොල්ලන් කාලා බිම දැම්මාම ඒවා ඒ ස්ථානවල පැලවෙනවා. දැන් සමහර වෙලාවට දැන් මේ වෙනත් සත්ත්ව විශේෂ ඉන්නවා. දැන් මේගොල්ලන් උඩින් කාලා දාන ඇටේ හාරලා, ඒ කියන්නේ මීමින්නෝ වගේ කුඩා සතුන් ඉන්නවා. හාරලා ඒක මේ පැලවීමට තව දුරටත් සලස්සනවා. ඒ කියන්නේ ඒ සත්තුන්ගේ රටාව ඇවිල්ලා මේ කෑම පොළොව තුල හංගලා ඒක මේ ආරක්ෂා කරලා නැවත පස්සේ ආහාරයට ගන්න එක. ඒ වුණාට මේ මගින් වෙන්නේ අර මකුළු වඳුරන් විසින් කාලා දාපු බීජ ප්‍රරෝහණය ඉක්මන් කරන එක තමයි වෙන්නේ. ඉතින් මේ වගේ ගත්තාම මේ මකුළු වඳුරෝ මේ පරිසර පද්ධතියට ලොකු සේවයක් කරනවා. එහි පැවැත්ම රඳා පැවැත්මට. ඉතින් කවදා හරි දවසක මේ වඳුරන් මේ පරිසර පද්ධතියෙන් වඳ වෙලා ගියොත් මේගොල්ලන්ගේ මේ ක්‍රියාව අඩු වෙලා යනවා. එතකොට මේ පරිසර පද්ධතියත් ඒත් එක්කම බිඳ වැටෙන්න හැකියාවක් තියෙනවා. හරි. එතකොට ශ්‍යාමල්ලා මේගොල්ලන්ගේ මේ ස්වභාවික පරිසරයේදී මේගොල්ලන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන තර්ජන තියෙනවද මොනවා හරි? ඔව්. ඇත්තටම මේ ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ මේ පාරිසරික හානිය සහ ඒගොල්ලන්ගේ වාසස්ථානෙම නැත්නම් වනාන්තර විනාශ වීම තමයි අද කාලේ වැඩිපුරම මේගොල්ලන්ට තියෙන තර්ජන වෙන්නේ. ඒත් එක්කම තමයි මේගොල්ලන්ගේ මේ සම් ලබා ගැනීමට මොකද දිගුලෝම සහිත අලංකාර මේ හමක් තියෙනවා මේගොල්ලන්ට. තවමත් ඒ සඳහා මේ සතුන් විනාශ වෙනවා කියන එක දැනගන්න ලැබෙනවා අපිට. ඉතින් මම හිතන්නේ මේ වගේ දේවල් හින්දා තමයි මේගොල්ලන්ගේ ව්‍යාප්තිය සහ මේ ගහණයන් අඩු වෙන්න හේතු වෙලා තියෙන්නේ.
ඉතිං මහිතන්නේ මේ වගේ පරිසරයට අත්‍යවශ්‍ය සතුන් ආරක්ෂා කිරීම සහ ඒ සතුන්ට ආදරය කිරීම ඒ සතුන්ගේ අවශ්‍යතාවය දැන ගැනීම තමයි අපි දෙහිවල සත්වෝද්‍යානය වගේ රාජ්‍ය ආයතන මගින් සත්ව සංරක්ෂණයට ඔබට උගන්නන්න. ඉතිං ඔබ ඒ දැනුම අරගෙන ලෝකයේ සිටින මෙවැනි ඉතා වටිනා සතුන් ආරක්ෂා කිරීම තමයි අපේ අරමුණ වෙන්න ඕන. හරි ඉතින් මේ අද අපි කතා කරේ මකුළු අඳුර ගැන එකන ස්පයිඩ මංකි ගැන ඒවනුවෙන් අපිත් එක එකතු වෙලා හිටියේ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සංවර්ධන නිලධාරී අපේ ශ්‍යාමල් සමරනායක අයියා ගොඩක් ස්තුතියි අපිත් එක එකතු වුණාට මේ වගේම තවත් ලස්සන එපිසෝඩ් එකකින් අපි ඕගොල්ලන්ව හම්බ වෙන්න එන්න එතකන් සතුන් ගැන පරිසරය ගැන ඔයාලට දැනගන්න ආස ඉන්න කරුණු තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න. මේ තමයි සතුන්ට පරිසරයට ආදරය කරන ඔබ වෙනුවෙන්ම නිර්මාණය වෙන YouTube නාලිකාව YouTube ශ්‍රී ලංකාව.